හෙලෝ ළමයි කොහොමද ඔයාලට ඉතින් ඔන්න අදත් මම අරගෙන ඇවිල්ලා තියෙන ප්‍රොඩක්ට් රිවිව් එකක් ගැන වීඩියෝ එකක්. අද වීඩියෝ එක ඔයිල් ස්කින් තියෙන අයට විශේෂයි. මොකද අද අපි කතා කරන්න යන්නේ ඔයිල් ස්කින් වලට ගැලපෙන ප්‍රොඩක්ට් එකක් ගැන. හරි වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා හැමෝම වගේ දන්නවනේ සබා සිලෝන් කියන්නේ ආයුර්වේදික් බ්‍රෑන්ඩ් එකක්. ඔයාලගේ ගොඩක් නිෂ්පාදන තියෙනවා හරිම ජනප්‍රිය වෙච්ච. ඒ වගේ එක නිෂ්පාදනයක් තමයි මෙයාලගේ ඇක්නියන් බ්‍රයිට්නින් නයිට් ක්‍රීම් එක. මේ නයිට් ක්‍රීම් එක කොහොමද රිසල්ට් තියෙනවද, ඔයිලි ස්කින් තියෙන අයට ගැලපෙනවද සහ අපි ගෙවන ගානට වැදගත් වෙනවද කියලා තමයි අද අපි කතා කරන්න යන්නේ. හරි. මේකේ තියෙන වාසි විදිහට මෙයාලා සඳහන් කරලා තියෙනවා අපේ හමේ තියෙන තෙල් ගතිය පාලනය කරලා මැට් ෆිනිෂ් එකක් අරන් දෙනවා කියලා. ඒ වගේම කුරුලෑ කැරල් මකා ගන්න සම පැහැපත් කරගන්න උදව් වෙනවා කියලා සහ රාත්‍රී කාලේ නිදා ගන්නකොට අපේ හමට හොඳ පෝෂණයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේම මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් විදියට මෙයාලා සඳහන් කරනවා නීම්. ඒ කියන්නේ කොහොඹ. අපි දන්නවා කොහොඹ කියන්නේ කුරුලෑ ඇති කරන බැක්ටීරියා පාලනය කරනවා. ග්‍රීන් ටී වලින් අපේ සමේ අධික තෙල් ගතිය පාලනය කරලා අපේ හමට ෆ්‍රෙෂ් නැවුම් පෙනුමක් ලබා ගන්න උදව් කරනවා. ඒ වගේම ග්‍රේප් සීඩ් ඔයිල් කියන්නේ අපේ හමේ තෙතමනය සාම්බරව තියාගන්න ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක දිහා බලපුවාම අපිට පේනවා හර්බල් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන්නේ. ඉතින් අපිට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් විදිහට මේක දකින්න පුළුවන්. ඒ වගේම පැකේජින් එක දිහා බලද්දී මේකේ සඳහන් කරලා තියෙනවා මේකේ පාවිච්චි කරන්න පුළුවන් ස්කින් ටයිප් විදිහට ඔයිලි ස්කින්, ඇක්නි ප්‍රෝන් ස්කින් සහ සෙන්සිටිව් ස්කින් වලට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ වගේම මේකේ ග්‍රෑම් 50ක් රුපියල් 780ක් වගේ බජට් ෆ්‍රෙන්ඩ්ලි මුදලකට ගන්න පුළුවන්. ඒක ඇත්තටම ලාභදායී. මොකද ග්‍රෑම් 50ක් කියන්නේ අපිට සාමාන්‍යයෙන් මාස දෙකක් සමහරට මාස දෙක හමාරක් වගේ වුණා පාවිච්චි කරන්න පුළුවන්. ඒක වෙනස් වෙනවා එකිනෙකා පාවිච්චි කරන ප්‍රමාණය අනුව. සාමාන්‍යයෙන් කොම්මැට් එක වගේ ප්‍රමාණයක් තමයි අපි පාවිච්චි කරන්නේ. වැඩියෙන් පාවිච්චි කරා කියලා ඉක්මනට ප්‍රතිඵල ලැබෙන්නවත් ඉක්මනට සුදු වෙන්නවත් නැහැ. ඒක නිසා ග්‍රෑම් 50ක් කියන්නේ අපිට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණයක්. මේ ප්‍රොඩක්ට් එකේ මම දැකපු හොඳ දේවල් විදිහට කියන්න පුළුවන්. මේකේ ටෙක්ස්චර් එක හරිම ලයිට් වෙයිට්, හරිම සැහැල්ලුයි. ඉක්මනට අපේ ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. ඒ වගේම මේකේ අර ග්‍රීසි ගතිය ගොඩක් අඩුයි. ඔයිලිනස් එක අඩුයි. ඒක නිසා හරිම ඒ කියන්නේ අපිට මේක ගෑවා කියලාවත් තේරෙන්නේ නැති තරම් ස්කින් එකට ඇබ්සෝබ් වෙලා හරිම ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා. ඒ වගේම මේකේ හර්බල් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන නිසා බය නැතුව ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ටීනේජර්ස්ලට වගේම ස්කින් කෙයාර් වලට අලුත් අයට වුණත් මේක යූස් කරන්න පුළුවන් බය නැතුව. ඒ වගේම කියන්න ඕනේ මේක බජට් ෆ්‍රෙන්ඩ්ලි ප්‍රොඩක්ට් එකක්. මොකද 780ක් කියන්නේ අද කාලේ අපිට නයිට් ක්‍රීම් එකක් ගන්න බෑ ඒ වගේ ගානකට. ඉතින් මම නම් කියන්නේ බජට් ෆ්‍රෙන්ඩ්ලි හොඳ ප්‍රොඩක්ට් එකක් මේක. ඒ වගේම කියන්න ඕනේ මේක ඕපන් කරද්දිම මේකෙන් ස්මෙල් එක හරිම කාම්. ඒ කියන්නේ නිකන් හර්බල් කියන්නේ ආයුර්වේදික් සුවඳක් වගේ හරිම කාම් ස්මෙල් එකක් තමයි එන්නේ. මම ආස වුණේ ඒ සුවඳට. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මෙයාලගේ බ්‍රෑන්ඩ් වල මෙයාලා සඳහන් කරනවා පැරබන්, මිනරල් ඔයිල්ස්, ඇනිමල් ටෙස්ටිං, සින්තටික් කලර්ස් වගේ දේවල් නෑ කියලා. ඒක අපිට ගොඩක් වටිනවා. මොකද බය නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක මම දැක්කපු හොඳ දෙයක් විදිහට දකිනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ එක දවසින් රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන අයට මේක පාවිච්චි කරන්න එපා කියලා. මොකද වැඩක් වෙන්නේ නැහැ. එක දවසින් රිසල්ට් එකක් ගන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි මේක. ඉවසීමෙන් සතියක් දෙකක් වගේ පාවිච්චි කරන්න ඕන ප්‍රොඩක්ට් එකක්. මොකද මිරකල් රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ මේකෙන්. ඇක්නි මාර්ක්ස් අඩු වෙලා සතියක් දෙකක් වගේ යද්දී ස්කින් එකට තියනවට වඩා ටෝන් දෙක තුනකින් වගේ ස්කින් එක පැහැපත් කරගන්න උදව් වෙනවා. ඒකත් ඒ කියන්නේ ලොකුවට පැහැපත් කියන්නේ සුදු වෙනව නෙමෙයි. ස්කින් එකට හරිම ලස්සන කලර්ෆුල්
පැහපත් ගතියක් ලැබෙනවා මේකෙන්. ඒ වගේම කියන්න ඕනේ ඕනම ස්කින් ටයිප් එකක අයට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මොකද සෙන්සිටිව් ස්කින් වලට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් දිහා බලපුවම පේනවා අපිට හරිම ආරක්ෂිත ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන්නේ. ඒක නිසා බය නැතුව සෙන්සිටිව් ස්කින් තියෙන අයටම මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි කියන්න ඕනේ හැම ස්කින් ටයිප් එකකටම එකම විදිහට ප්‍රතිඵල ලැබෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මට තියෙන ස්කින් එක නෙමෙයි තව කෙනෙක්ට තියෙන්නේ. ඉතින් මම කියනවා මේ ප්‍රොඩක්ට් එක අරගෙන යූස් කරලා බලන්න ඔයාලට රිසල්ට් එකක් ලැබෙනවද නැද්ද කියලා. මම කතා කරන්නේ මම දැකපු මට ලැබෙච්ච රිසල්ට් අනුව. ඉතින් මට ලැබෙච්ච රිසල්ට් එක ඔයාලටත් ලැබෙයිද කියලා එහෙම කියන්න බෑ. ඒ නිසා යූස් කරලා බලන්න. බජට් ෆ්‍රෙන්ඩ්ලි හරිම ගුණාත්මක නිෂ්පාදනයක් විදිහට මේක දකින්න පුළුවන්. ඉතින් වැදගත්ම දේ තමා අපි මොන ප්‍රොඩක්ට් එක යූස් කරත් පැච් ටෙස්ට් එකක් කරන්න අමතක කරන්න එපා. මොකද අපේ ස්කින් එක මොන විදිහට රියැක්ට් කරයිද කියලා කියන්න බෑ. ඒක නිසා පැච් ටෙස්ට් එක කරන්න පාවිච්චි කරන කලින් ඒ වගේම ක්‍රීම් එක පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම හොඳට පාවිච්චි කරන්න අමතක කරන්න එපා. මොකද අපේ සමයට විශේෂයෙන් ගොඩක් සමයේදී වෙනවා. ඉතින් පත්‍රිකාවේ තියෙන ස්කින් එකක් එළියට ඩිරෙක්ට් සන්ස්ක්‍රීන් එක පාවිච්චි කරනකොට සන්ලයිට් එක ඩිරෙක්ට් අපේ ස්කින් එකට එද්දී අපේ ස්කින් එක තියෙනවට වඩා ඩැමේජ් වෙලා අඳුරු වෙන්න පුළුවන්. ඒක නිසා සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මම කියලා තියෙනවා මේක පාවිච්චි කරන්න ඕනේ අපි නිදාගන්න මිනිත්තු 30කට කලින්. මූණ හොඳට වොෂ් කරලා මුළු සම්පූර්ණ භාගය දාලා උඩු අතට සම්බාහනය කරන්න කියලා. ඉතින් අදට වීඩියෝ එකෙන් නතර වෙනවා. මේ වගේම වැදගත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඔයාලා හම්බෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කියන්න ඕනේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් අනිත් අයට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න සහ ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේක පාවිච්චි කරලා හොඳ රිසල්ට් ගත්ත අය වගේම රිසල්ට් එකක් හම්බුනේ නැති අයත් මේකට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් අදට සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.